හරි. මේ දෙකම එකට එකතු කරලා දෙකෙන් බෙදෙනවා. දැන් හරි. good morning අම්මේ. මොකෝ පොලිස් අලි ගානවත් වැරදිලාද? උඹ හොඳ වෙලාවට ආවේ. මට උඹේ අත් දෙක තියන්කෝ. ඒ මොකටද? ගානක් හදන්න බං. මේකට මගේ මේ අතේ කකුලේ ඇඟිලි එකතු කරාට 20යි නේ තියෙන්නේ. උඹේ ටිකක් ඕනේ. එතකොට 40යි. හැබැයි බං මේකට 60ක් ඕනේ. චූටි වැහැල්ල ගමු. එතකොට හරි. මං හිතන්නේ අම්මේ අම්මට එල්නිනෝ කේස් එකක්. මොලේට දාඩිය දාලාද කොහෙද? පිස්සුද බං මම මේ අවුරුද්දට නැකත් හදනවා. මේ අවුරුද්දට නැකත් දෙකක් තියෙනවා. මට දැන් මොකක් තෝරගන්නවද කියලා හිතා ගන්න බෑ. මම බැලුවේ මේ දෙක මේකට එකතු කරලා දෙකින් බෙදන්න. හරි අම්මේ. එහෙනම් අම්මට ඔකට කරන්න තියෙන්නේ මෙච්චරයි. එක්ක කූපෝගු හොයනවා නැත්නම් මාපෝසා හොයනවා. පූසා? අම්මට මේවා තේරෙන්නේ නෑ අම්මේ. අම්මා තාම චූටි වැඩි. අනේ නේ මගේ මුකුත් අහගන්න එපා. මේ මෙන්න මේ ලිඩ් එක අරන් ගිහිල්ලා ගහපන් කුස්සියේ. මං එන්නම් මැදකොලේ හදාගෙන. අපර භාග 9:32. මේවා මුන්ට තේරෙන්නේ නැහැ බර සිංහල. ලියන්න ඕනේ හරියට. උදේ 9:32. ලව්කයාගේ හොලෙන් කයින් කොල්ලේ තොරවුන අලුත් දිනා පොරවුන තමයි නම කයිසිය පොරවුන නැහින දෙහින කාලේ මුකුට දැම්මේ දැල්දිගේ බඩ ගන්න කොහේ මේක නැන්දගෙන කියන බල පිටක් කරම නෑ රයිපා ඊයා කොල්ඩ කැමේ බුරිය බා කොහෙද මේකතර නෑම්බියෝ දෙන්නේ කිටියට කිසිම වැඩක් කරනවද නෑනේ බලපන් මේකතර මොකුළු දැන් හරියට කිතුල් රෑන් වගේ හරි බහින්න මං කඩන්න වඩන්නම් තමයි. යකෝ මේවා හරිනම් කරන්න ඕනේ පිරිණි අත් දෙකකින්. ඉතින් කොහෙද උඹලට කිසිම උමනාවක් නැහැනේ බා. ඔව්. යාළුවනේකට බකට් හලලා දැන් මෙතන පිරිමි අතක් වෙනවා. මගේ ක්‍රෝටන් පෙලේ. අම්මේ ඔන්න මං ආවා. අවුරුදුත් අරගෙනවා. උඹාවද? මේ වරින් කොහෙනම්? අම්මේ මේ ගණින්කෝ. නියංකෝක. අපිට මේ ගෙනාවේ නේද? දැන් ඕකේ මේ මකුල් දැල් ටික කඩලා දාපන් ඈ. බබා ඔය ආවද? මේ අම්මේ වාහනයක් ආව නේද? අම්මේ කොහා ඇවිල්ලා? හත් දෙයියනේ කොහා පුතා නෙමේ ඈ? කොළ බාපේ කියලා කුණැන්දල වල්ලයන්ට හිතුවා. හොඳයි ඊලන්දාරිය උස්ස ගිහිල්ලා සුදු වෙලා ඈ. හමු කාකොට්ල ගෑවලා. මොකද වෙන්නේ හිටපන්. ඔන්න මෙදා පරණන් ආපයිම යන්න බෑ හොඳේ. දවස් දෙකක් උත් ඉඳලා යන්න නේද? යයි. තේකක් දීලා එව නේද? මේ ලොකු නංගි. ඕ ගොම්පැතියල වගේ නෙමෙයි. මේ වැඩ කරන අය ජෝරුවට ඇඳලා කරලා ඉන්නව නේද ලොකු නේද? නෑ මම ලෝචිගේ බෝයි. මේ අපි මේ තේකක් දීලා කතා කරමුකෝ ඈ මහන්සිත් ඇතිනේ. කොළෝ උඹත් අරින් ගෝක තියලා අපි තේකක් බොමු එන්නේ. චුටි. ලොකු නංගිත් ලොකු වෙලා. මට කොළුවව අඳුර ගන්න බැරි වුණා. දැන් ඉලන්දාරිය වෙලානේ ඈ. ලොකු නැන්ද කාලෙ ගිහින් යාවේ නෑ නෝයි. අපි එහෙ ඉන්න තියා මෙහෙ ඉන්නවත් වෙලාවක් නෑ බං. මුන් දෙන්නගේ වැඩත් එක්ක මට වෙලාවක් නෑ. අනික අපේ ලෝචිට පොයටවත් නිවාඩුවක් නෑ. කෙල්ල 4 පොයටම සීල් ගන්නවනේ. මටත් එක සීල් ගන්නවා. මේ මල්ලි කොහෙද? මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් අයියේ. එයා ඉන්නේ පන්නිපිටියේ. මෙහෙමයි ඉතින් මම නම් කියන්නේ පුතේ බඳින්න හදිස්සි වෙන්න හොඳ නෑ. මේ පේනවනේ අපි දැන් බැඳලා අයියෝ හදිසියලා බැඳ දැන් ඉතින් දුක් විඳිනවා. මම නම් කියන්නේ අම්මා කෙනෙක් හැටියට හොඳට තීරණය කළා හොඳට මොලේ පාවිච්චි කළා හරිම කෙනා තමයි බඳින්න ඕනේ. නැද්ද පුතේ?
ලොකු නංගි කණ්ඩ කැමති දියුල් අච්චාරුනේ. මං දියුල් අච්චාරු ගත්තා. චූටි නංගි නම් ඉතින් වෙරළු අච්චාරුනේ. මතකයිනේ ඇටි කටේ හිර කරගෙන ඒක වංගියන්නට උනාටකම. අයියේ නංගිගේ තාම මේ වෙල්ලු ඇට හිර වෙලා තියෙන්නේ. බබා වාව කන්නේ නෑනේ. පුතාවේ මම්ම පුතාට හදලා දෙන්න රතු මුංගුලි. මගේ රතු මුංගුලියට ගහන්න මුංගුලියක් නෑ. ඈ මේ ලෝචි ඔහොම තෑණි වෙවි ඉන්න එපා. අයියත් එක්ක චුට්ටක් කතා කරපන්. මේක එහෙන ලැජ්ජකාරී. කොල්ලෙක් තියා හැක් කැරලවත් බලන්නේ නෑ පුතේ. මම මේකගේ ඇහැ ඔබ කොල්ල පෙන්නුවා නිසා. මේ ලෝචි ඔය ලැජ්ජාව පැත්තක දාලා මේ අයියත් එක්ක චුට්ටක් කතා කරගෙන හිටපන්කෝ. අක්කට වැඩනේ. අක්කට මොන වැඩද? දැන් උඹට වැඩ මාත් එක්ක කුස්සිය වරෙන් යන්න. ජොසි පුතේ මේ උඹ ගිහලා කඩේට ගිහලා මට උළුවල් 100ක් අරන් වරේ. යා චූටි වරේ. එන්න. වරෙන් දෙන්න. ඉතින් නංගි කොහොමයි? ඔන්න ඒක නම් සලු පුතේ ඈ. ලොකු නැන්දයි කාලේ වගේ හොඳට පංච දානවනේ. මේවා ඉතින් අපේ ලේවලම තියෙන දේවල්නේ කොල්ලෝ. මතක නැද්ද ඒ කාලේ මායි උඹලගේ අප්පොච්චයි අපේ අයියයි එහා ගෙදර හින්නි නැන්දලයි පල්ලෑ සෝමයක්කලයි අපි ඔක්කොම එකට පංච දැම්ම මිනිස්සුනේ ඈ. ඇයි ලොකු නැන්දේ එහා ගෙදර නන්දි මාමත් එක්ක පංච දාපුවා. ඒකට මේ දැන් කාලේ උන්නුන්ට හරි කිසිම ජන ක්‍රීඩාවක් දන්නේ නෑනේ බම්මු. දැන් පරම්පරාවට ඒ හැටි දැනුම නැහැ නෝනන්ද. දැන් අඩු ගානේ චීත්ත ගවුමක් අඳින කෙල්ලෙක් අතවා ගන්න ඉන්නවද? ඒකට අපේ ලෝචි ධනිස්සෙන් උඩට ගවුමක් තියා අණ්ඩ සොකොට් එකක්වත් අඳින්නේ නෑ. සස්මි කොහායියා කොහායියා මටත් කියලා දෙන්නකෝ අනේ පංච දාන්න. ඕක ඉතින් මාළුකු දෙයක් මං කියලා දෙන්න. දෙකෙන් නෙමෙයි මල්ලි හයෙන් දාන්න. හරි හරි මුලින් ගන්න දෙකයි ඉතුරු ටික පස්සේ ගන්නවා. නෑනේ නෑනේ. උටා තරමිත් එක්ක. හරිනේ. දැන් ඉතින් පංච බෙල්ලෝ ටික හොයන්න ඔලුගල මහත්තයා දෙන්න කියනවා. අනේ මුන් එක දාන පංචයක්. දෙමක්කු පන්නා ඔබේ මස්සිනා කැවුමක් සේමා උණු විසැලුනා ආදරේ නංගියේ මිහිරියේ හන්දියේ හමු වෙලා පිකෝ කිස් කමුදෝ මේ අවුරුද්දේ උමතු වෙලා සිරි මල්ලි මල්ලි පුකේ ගෙම්බෝ මල්ලි
අම්මෝ! ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් දැන් අපි කාටද මුලින්ම පොතේ පාන පත්තු කරන්න දෙන්නේ ඈ අපේ කොහා පුතාට බලන්න දැන් ඉතින් මේ 12 මහක් යන වෙලාවේ මේ පුතා අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නකම කොයිතරම් වාද්‍යයක්ද එහෙනම් අපි දැන් ආහාර අනුභවය කරමු ආදරේ නංගියේ මිහිරියේ හන්දියේ හමු වෙලා අපි කිස් කමුදෝ මේ අවුරුද්දේ උමතු වෙලා අපේ කොහා පුතයි ලෝචි දුවයි පොඩි කාලේ ඉඳලා හිටියේ හරියට අවුරුද්දයි මගේ රතු මුංගුලියයි වගේ මතකද කෙල්ලි උඹ කොටාලු වුණ වෙලාව උඹට තනි රැකේ කොහා පුතානේ අනේ අම්මේ ඕවා දැන් මෙතන කතා කරන්න ඕනේ නැහනේ මේක මගේ කැවුම. මේක මගේ කැවුම. අම්මේ මම ඇවිල්ලා තින්නේ කැවුම් ගන්න නෙමෙයි. මම ඇවිල්ලා තින්නේ ගෑනු ගන්න. මොකක්ද ඒක නොසන්නාල කතාව? යකෝ මම ලෝචි බඳින්න ඉන්න කෙනා. හා ළමයිනේ කලබල වෙන්න ඕනි නෑ මං කියන්නේ කසාද බඳින්න කලබල වෙන්න ඕනි නෑ ලොකුණන්ගේ මගේ ඇවස් සමස්සින. අයියේ මම ලොකුණන්ගේ ඇවස් සමස්සින. මට උත්තර දෙක බලන්නේ නැහැ. මලවිකාර අක්කගේ විතරක් කිය මගෙත් මස්සිනනේ. ඇවැස්සනේ මේ යකෝ තෝ ඇවිල්ලා වස්සා. කොහා? මොකද්ද බං උඹේ නම? චි. මම කොහා නෙමෙයි ඔය. මං කෝසල හදපාන් බඩ. අඩෝ. කෝසලයා. මං කවිඳු බං. මොන කවිඳුද? පසං කවිඳු. අඩෝ පො මේ මචං කෝසලයා අපි කවදාවත් තරහ වෙන්නේ නැතුව මේ ඉන්න වගේ හොඳම යාළුවා ගිමුවා සත්තයි කවිදුව. අපි දෙන්න මේකට විභාග ලියලා එකටම කැම්පස් ගිහිල්ලා එකට බදිමු. එක ගෙදර. ඒ ඔයි එදා ඒ සිද්ධියෙන් පස්සේ අප්පච්චි මාව ගමේ ඉස්කෝලෙන් අයින් කරලා කොළඹ ඉස්කෝලේකට දැම්ම කෝසලයා. මේ ඒක නෙමෙයි. කොබන් අචිනි ඉස්කෝලේ යන කාලෙන් පස්සේ දැක්කෙම නෑ බං. අචිනි කිව්වර සුදු කෙල්ලනේ කොණ්ඩේ දිග කෙල්ලනේ. ඔව් බං. ඒ කාලේ මට සෙට් වෙලා හිටියේ. අරුම ක්ලාස් කට් කරලා බින්දු ෆිල්ම් එක බලන්න ගියේ. ඔව් බං. මට තාම බින්දු ෆිල්ම් එක බලලා ඉවර කරගන්න බැරි වුණානේ. මේ කොබන් ඒකේ ඒක ඉඹ ගියාට මට සෙට් වුණානේ. අවුරුදු 3ම මම ඒක කරා. අඩෝ සිනාවට ඊට පස්සේ බීච් එකේ ඉන්නකොට සචින්ට මාට්ටු වුණාලා. සචින කිව්වේ සචින් කිව්වේ අර සයන්ස් ක්ලාස් එකේ කොට බෝල ගවුම් ගෙනගෙන කෙල්ල. අඩෝ උඹ ඒකත් කළා. ඒකත් කරා බං. ඇයි උඹත් ඒ දවස්වල සයිට් එකේ කරේ? මම නෑ.
අයි මතක නැද්ද? උඹ 25 රීලෝඩ් දාගෙන මැසේජ් කරේ. මතක නේද? හරි හරි බං. ඒවයි වැඩක් නෑ. කෝ බං අචිනි? ඒ ඉතිරෑරේ නටන්න ගිහිල්ලා බෙර ගහන අයියත් එක පැනලා ගියා. දැන් උන්දේ හොඳට බෙරේ ගහනවා. පුෂ්පිකා ආන්ටි අම්මට උඩු. අචිනි. සුබාලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා දුවේ. මේ අපේ අල්ලපු ගෙදර අචිනි දුවනේ. යන්න. දඹ රත්තරන් කියලා අපිත් අහුණානේ කො තඹ පිත්තල වලට ජොසිය නම් මෙහෙමයි කියලා හිතා ගන්න පුළුවන්. ඒත් මට උඹ මෙහෙමයි කියලා හිතා ගන්න බෑ. අනිත් එක මුන් දෙන කල්ලා තියෙන දේවල් එක බැලුවම උඹ 16න් පැනලා ගිහක මහලුකු දෙයක් කියලා බෑ.